හෙලෝ යාළුවනේ කොහොමද? සුබ දවසක් ඔයාලට. අද අපි ඔයගොල්ලන් එක්කගෙන යන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ලුණුගම සිරිපැරකුම්බා රජමහා විහාරයට. ඉතුරු විස්තර දැනගන්න අපි එක්ක රැඳිලා ඉන්න. දැන් අපි ඉන්නේ යාළුවනේ සීබලාපවත්ත ගම ප්‍රදේශයේ පහු කරගෙන යන ගමන්. යාළුවනේ දැන් අපි ඉන්නේ පන්සලට කිට්ටුව. යාළුවනේ අපි දැන් පන්සලට ඇවිල්ලා ඉන්නේ. පන්සලට එන ලොකේෂන් එක ගැන කිව්වොත් 17 පානදුර මහනුවර ප්‍රධාන පාරේ ඇවිල්ලා දැන් මම කඩුවෙල පැත්තේ ඉඳන් එනවා නම් එහෙමයි. ඇවිල්ලා ඕගොල්ලෝ එන්න ඕනේ දෙල්ගොඩට. කඩුවෙල හරහා ඇවිල්ලා දෙල්ගොඩ එන්න ඕනේ. දෙල්ගොඩ හන්දියෙන් දකුණු පැත්තට හරවන්න ඕනේ පූගොඩ පාරේ. පූගොඩ පාරේ කිලෝමීටර 8මාරක් 9ක් විතර මට හරියට මේක ඔයගලන්ට කියන්න මතක නැහැ. 8මාරක් 9ක් විතර එද්දි දෙකටන හන්දිය තියෙනවා. දෙකටන හන්දිය පහු කරලා සෙට් එක පහු කරලා යද්දි බුදුමැදුරක් තියෙනවා. බුදුමැදුර ගාමින් වමට හරවලා මේ කිලෝමීටර අඩුම ඔයගොල්ලෝ 5මාරක් 6ක් විතර යද්දි ඔයගලන්ට පන්සල හොයාගන්න පුළුවන්. ඕගොල්ලන්ට වඩාත් පහසුයි Google Map එකේ live location දාගෙන ලුණුගම රජමහා විහාරය search කරන්න. එතකොට ලේසියි. යාළුවනේ අපි දැන් ඉන්නේ පන්සල ඇතුලේ. දැන් අපි යන්නේ බුදුමැදුරට. ඉතින් මේ පන්සල ගැන කියනවා නම් හරියම ඉතින් නිස්කලංක පරිසරයක තියෙන්නේ. දෙපැත්තෙන් තුන් පැත්තෙන් ඉතින් ආවරණය වෙලා ගල මැද වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු ඇතුළේ. මේ තියෙන්නේ උඩ බුදුමැදුර. එතකොට පල්ලෙහා දහම් පාසල තියෙන්නේ. අපිට අර පල්ලෙහා දහම් පාසල තියෙන නිසා මේ ටික විතරයි වීඩියෝ කරගන්න පුළුවන්. බලමු නම් ආවට ලොකේෂන් එක කොහොමද කියලා. යාළුවනේ මේ තියෙන්නේ පන්සලේ චෛත්‍ය රාජානන් වහන්සේ. අපි දැනගත්ත විදිහට මේක ගොඩක් පැරණි කියලා තමයි කියන්නේ. එන්න අපි ගිහිල්ලා බලමු. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් චෛත්‍ය රාජානන් වහන්සේ ඇතුළත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටික දවසකින් වගේ මිනිස්සු ගොඩක් ඇවිල්ලා නැහැ. කියන්නේ පොඩ්ඩක් පාළුවට ගිහිල්ලා වගේ තමයි තියෙන්නේ. මම අවට පෙන්නන්නම් ඔයගොල්ලන්ට. එහෙනම් යාළුවනේ මේ vlog එක අපි අදට මෙතනින් ඉවර කරනවා. එහෙනම් මේ වීඩියෝ එක හොඳ නම් like කරන්න, share කරන්න, comment කරන්න. තව වීඩියෝ එකකින් ළඟදීම අපි හම්බෙමු එහෙනම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.